ලෝකයේ මිනිස්සුන්ගෙන් වෙන්නුන සිතියමකවල් ලේසියෙන් හොයාගන්න බැරි අපූරු පාරාදීසයක් තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? අට්ලාන්ටික් සාගරය මැදේ යුරෝපා මහද්වීපයේ බටහිර කෙළවරේ පිහිටලා තියෙන මේ දූපත හඳුන්වන්නේ ෆ්ලෝරස් කියලා. පෘතුගීසි භාෂාවෙන් මේකේ තේරුම මල් දූපත යන්නයි. දියඇලි දහස් ගණනකින් සහ නිල් පැහැති ගිනි කඳු විල් වලින් පිරුණු මේ අద్භූත දූපතේ රහස් මොනවාද? අද නොලෙජ් හබ් තුළින් අපි යමු ඒ අපූර්ව දූපත ගවේෂණය කරන්න. ෆ්ලෝරස් දූපත කියන්නේ අදින් වසර දහස් ගණනකට පෙර සාගර පතුලේ සිදුවුණු දරුණු ගිනි කඳු පිපිරීම් මාලාවකින් නිර්මාණය වුණු දූපතක්. මේ නිසාම මේ දකින්නට ලැබෙන භූ විෂමතාවය ඉතාම සුවිශේෂී. විශාල කදුපන්ති යෝධ පාෂාණ කුළුණු සහ පොළව අභ්‍යන්තරයෙන් මතුවුණු විල් 7ක් මේ දූපත මැදයේ තියෙනවා. මෙහි ඇති අපූර්වතම දේ තමයි මේ දූපත පුරා වැවෙන නිල් සහ රෝස පැහැති හයිඩ්‍රේන්ජියා මල්. වසරේ එක කාලයකදී මුළු දූපතම මේ මල් වලින් වැහිලා යන්නේ හරියටම මල් සාගරයක් වගේ. ෆ්ලෝරස් දූපතේ තියෙන ලස්සනම සහ විස්මයජනකම ස්ථානය තමයි පෝසෝඩා ඇලගොයින් හා මීදුමින් වැසුණු යෝධ හරිත කන්දක් මුදුනේ ඉඳන් එක පෙළට දියඇලි 20 ගණනක් පහළට තියෙන නිසල පොකුණකට ඇදහැලෙන දර්ශනය. ඇත්තටම දේව මාලිගාවක් වගේ. ඒ වගේම සොබා දහමේ තවත් අපූර්ව නිර්මාණයක් වන රෝචාඩෝස් බොන්ඩොන්ස් නමැති යෝධ පාෂාණ කුළුණු පෙළ පිහිටලා තියෙන්නේ මෙහි. මේවා දකිද්දි හිතෙන්නේ කිසියම් බලවේගයක් විසින් මේ කන්ද කෙලින් අතට ඉරි ඇඳලා නිර්මාණය කරලා තියෙනවා වගේ. නූතන ලෝකයේ කලබලකාරී ජීවිතයෙන් මිදුණු මේ දූපතේ ජීවත් වෙන්නේ මිනිසුන් 3000ක් වගේ ඊටාම සුළු පිරිසක්. කිසිදු පරිසර දූෂණයකින් තොර මේ පිරිසිදු දූපත 2009 වසරේදී යුනෙස්කෝව විසින් ලෝක ජීවගෝල රක්ෂිතයක් විදිහටත් ප්‍රකාශයට පත් කරා. තාක්ෂණයෙන් පිරුණු ලෝකයක සොබාදහමේ සැබෑ උරුමය තවමත් රැකගෙන තියෙන මේ වගේ දූපත් ඇත්තටම පුදුම සහගතයි. ඉතින් මේ වගේ තවත් ලස්සන සහ වැදගත් තොරතුරු දැනගන්න නොලෙජ් හබ් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. නැවතත් මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.